හයි වෙල්කම් බෑක්. අපි අද යනවා අනුරාධපුරේ. ඉතින් අද අපි උදේම පිටත් වුණා ගෙදරින්. එන ගමන් අපි මේ ග්‍රීන් විලේජ් ඇම්බුල එකෙන් නැවතුණා බ්‍රෙක්ෆාස්ට් ගන්න. බ්‍රෙක්ෆාස්ට් වලට තිබුණේ මේ කෑම. ඒ වගේම හරිම පිරිසිදුයි. මිලත් සාධාරණයි. ඔයාලටත් මේ තැන සෙට් වුණොත් ඔයාලත් try කරලා බලන්න. ඊළඟට අපිට මල් ගන්න තැනක් මගෙන්ම සෙට් වුණා. අපි එතනින් මල් ගත්ත පූජා කරනවා. අපි මුලින්ම වන්දනා කරන්න යන්නේ ජයශ්‍රී මහබෝධිය. මෙතන වෙනම සර්විස් එකක් තියෙනවා. ඇවිදගෙන යන්න අපහසුකම් තියෙන අයට, වයසක අයට. එයාලව ඒ තැනින්ම ගිහින් ඩ්‍රොප් කරනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. ඇත්තට මේක අපි අගය කරන්න ඕන හොඳ දෙයක්. ඊළඟට අපි යන්න ඉන්න තැනට ගියාමත් මට නම් පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ. ඔයාලටත් එහෙමද? මේ තියෙන්නේ ලෝවා මහපාය. මෙහි වහලය ලෝකඩ උළු වලින් ආවරණය කරලා තිබුණ නිසා තමයි පිත්තල මාලිගය හෙවත් ලෝහ ප්‍රාසාදය කියලා මේක හඳුන්වන්නේ. ජයශ්‍රී මහබෝධිය රුවන්වැලි සෑයත් අතර තමයි මේ ගොඩනැගිල්ල පිහිටලා තියෙන්නේ. ඊළඟට මෙතන සෞඛ්‍යද දාන්සලක් තිබුණා.
ඊළඟට අපි යනවා තවත් අපි ආසම තැනකට. ඒ තමයි රුවන්වැලි මහසෑය. මේ හේවිසි හඬත් එක්කම මෙතනට ඇතුල් වෙනකොට ඔයාලට මොකද හිතෙන්නේ? අපි අතෝවනය කරගන්නවා වගේම අපිට මෙතනින් පාදෝවනය කරගෙන මළුවට ඇතුළු වෙන්න පුළුවන්. අදුනෝලෝක පච්චෝ දෝ නාරදෝ අරසාරතේ සංසුයස්මින් සුගතස්ස ධාතු නිම්මාය රං සුච්චල බුද්ධ රූපං සුවන්නමාලිති අතීත නාමං වන්දාමහං ධූපවරං මහග්ගං පුළුවන් තරම් උදේවරුවක ඕනේ අපි යන්න. මොකද දවල් වෙනකොට මළුව ගොඩාක් රස්නේ වැඩි. අපිට එතකොට වන්දනාමාන කරගන්න ටිකක් අපහසුයි. ඊළඟට අපි යනවා ඉසරුමනියට. හේමමාලා කුමරියයි දන්ත කුමරුයි වැඩම කරපු දන්තධාතුන් වහන්සේ මුලින්ම තැන්පත් කරලා තිබුණේ මේ ඉසුරුමුණි විහාරය කියලා තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ වගේම මේ විහාරය දේවානම්පියතිස්ස රජතුමා විසින් තමයි කරවල තියෙනවා කියලා ඉතිහාසය සඳහන් වෙන්නේ. ඒ වගේම මේක අතීතයේදී හඳුන්වලා තින්නේ මේඝගිරි විහාරය, කසුප්ගිරි විහාරය කියන නම් වලින්.
මෙයාලා මේ try කරන්නේ මෙතනට කාසි විසික් කරන්න. එයාලා විශ්වාස කරනවා එතනට එයාලට ඒ කාසි දාගන්න පුළුවන් වුණොත් එයාලා ලකී කියලා. Go to the Buddha as my refuge. I go to the Dhamma as my refuge. I go to the Sangha as my refuge. For the second time, for the third time, we repeat these 3 stanzas. Next, we observe 5 precepts. Annotate to observe the precept abstain. මෙතන නම් මේ තියෙන අවුල් ගුහාවක්. අපි දැන් හදන්නේ උඩට යන්න. අපි බලමු උඩ කොහොමද කියලා අපිට පේන්නේ. එහෙනම් අතට ගෙහින් එන්න. ආයෙත් ලස්සන බ්ලොග් එකකින් අපි හම්බ වෙමු. පාරමී පිරූ බෝධිසත්වෙක්ට පමණක් අයිති ඒ මහා වජ්‍රාසනය මත මහා පුරුෂරත්නයක් වැඩ සිටියේය. ඒ බෝධිසත්වයෝ ෂණයෙන් සමාධීන් කෝටි ගණනකට සමවදින්නට විය. ඒ සමවැදීමේ ශක්තිය දරාගත හැකි ලොව එකම ස්ථානය වූ පෘථුවියේ මධ්‍ය මණ්ඩලය දෙදරුම් කන්නට විය. පවිටු මාරයා තම සේනාව සමගින් හිස හැරුණු අත දිව යන්නට විය.